ඉතින් අද ගෙනාව බෙන්ටෙන් සීරීස් එකේ තියෙන වෙනස්ම එපිසෝඩ් එකක්. මොකද කිව්වොත් මේ එපිසෝඩ් එක පුරාවටම කතා කරන්නේ බෙන්ගේ සීයාගේ සහ එයාගේ ආච්චිගේ කතාව ගැන. ඒ කියන්නේ මැක්ස් ටෙන්සන්ගේ සහ වෙඩෝනගේ කතාව. ඉතින් මේ එපිසෝඩ් එක පටන් ගන්න බෙන් ගුවෙන් සහ කෙවින් ඇවිල්ලා මේ අපේ මැක්සියගේ ට්‍රක් එක නැත්තම් මේ වෑන් එක අස් කරන්න උදව් කරන ගමන් ඉතින් මේ වෙලාවේදී බෙන් අත් හතර විදියට ට්‍රාන්ස්ෆෝම් වෙලා මේ බඩු එළියට ගෙනියනවා. ඉතින් මේ විදියට මෙහෙම බඩු එන අතරේ ගුවෙන් දකින්න එක බේස්ලට් එකක්. ඒක අතර ගත්ත ගුවෙන් අහනවා ඊට පස්සේ සීයගෙන් මේක මන් තියාගන්නද කියලා. ඊට පස්සේ මැක්සිය කියනවා ඕන දෙයක් ඒක නම් බෑ කියලා. ඉතින් ඒක පාර ගුවෙන් අහනවා ඇයි ඒ කියලා. ඊට පස්සේ මැක්සිය කියනවා ඒක අයිති ඔයගොල්ලෝගේ ආච්චිට. ඉතින් එහෙම කියලා මේ කතාව කියන්න පටන් ගන්නවා. ඉතින් ඒ වෙනකොට බෙන්ගේ සීය ගුවන් නියමුවෙක්. ඉතින් මේ විදිහට ගුවන් නියමුවෙක් වෙලා අහස සැරිසැර ඉන්නකොට මේ බෙන්ගේ සීය දකිනවා ඒක තවත් යානයක්. ඉතින් මේ යානේ විසින් බෙන්ගේ සීයත් එක්ක ආපු අනිත් යාන දෙකට පහර දෙනවා. ඉතින් ඒ වුණාට මේ බෙන්ගේ සීයා ඒ යානේ පසුපසම යනවා. ඉතින් මෙහෙම යන අතරතුරදී බෙන්ගේ සීයා ඒ යානයට පහර දෙනවා. ඉතින් මෙම යානයට පහර දුන්නම ඒ යානය කඩාගෙන වැටෙනවා. ඉතින් ඒ වගේම බෙන්ගේ සීයාගේ යානයත් කඩාගෙන වැටෙනවා. ඉතින් ඊට පස්සේ උසස් නිලධාරියෙක් විසින් මේ මැක්ස් ටෙන්සන්ට බනිනවා මේ වෙච්ච දෙයට. ඉතින් ඊට පස්සේ මෙතනට එනවා තවත් උසස් නිලධාරියෙක්. ඒ උසස් නිලධාරියා ඇවිල්ලා මේ මැක්ස් ටෙන්සන්ව එක්කගෙන යනවා. ඉතින් ඊට පස්සේ මේ උසස් නිලධාරියා මැක්ස් ටෙන්සන්ගෙන් අහනවා ඇයි ජනාධිපති කෙනෙඩිට අපිව හඳට යවන්න ඕනේ කියලා. ඊට පස්සේ මැක්ස් ටෙන්සන් පිළිතුරු දෙනවා ඒ රුසියානුවන් නිසා කියලා. ඊට පස්සේ මේ උසස් නිලධාරියා කියනවා නෑ කියලා. ඉතින් එයාට ඒ වගේ දෙයක් කරන්න ඕනේ නෑ. ඔයා අද දැකපු දේ වගේ දෙයක් නිසා කියලා. ඉතින් ඊට පස්සේ මේ උසස් නිලධාරියා කියනවා ඔයා ගුවන් නියම බලකායේ ඉතා දක්ෂම සොල්දාදුවෙක් කියලා. ඉතින් මේ වෙනකොට මේ ලෝකෙ විඩක් වෙනස් වෙලා කියලා මේ නිලධාරියා කියනවා. ඒ වගේම විවිධ පිරිසක්වල ජීවින අපි දෙස බලා සිටින කියලාත් කියනවා. ඊට පස්සේ අන්තිමට මාන ඔයා ගගනගාමියෙක් වෙන්න කැමතිද කියලා. ඉතින් ඒකට මේ මැක්ස් ටෙන්සන් කැමති වෙනවා. ඊට පස්සේ මේ උසස් නිලධාරියා කියනවා ඔයා ඊළඟට ගගනගාමියෙක් විදියට පුහුණු වෙන්න කියලා. ඉතින් ඊළඟ සීන් එකේ මේ මැක්ස් ටෙන්සන් ඉතා සතුටින් එයාගේ වාහනේ පැදවගෙන යනවා. ඉතින් මේ විදිහට එයා වාහනේ පැදවගෙන එක කඩේකට යනවා. ඉතින් මේ කඩේ ඇතුළට ගිහිල්ලා කෑම එකක් ඕඩර් කරනවා. ඉතින් මේ කඩේ ඇතුළට තවත් ගැහණු කෙනෙකුත් එනවා. ඊට පස්සේ මේ මැක්ස් ටෙන්සන් එයාව හඳුන්වනවා මම මැක්ස් කියලා. ඉතින් අර අනිත් ගැහණු කෙනා එයාව හඳුන්වනවා එයා වෙඩෝන කියලා. ඉතින් ඊට පස්සේ මේ මැක්ස් මේ වෙඩෝනට එයාගෙන තොරතුරු කිහිපයක් කියනවා. ඊට පස්සේ මේ වෙඩෝන මැක්ස්ගේ ඔළුවට අත තියලා කියනවා අපි දැන් යා යුතුයි කියලා. ඉතින් ඊට පස්සේ මේ මැක්ස් කියනවා ඔයා කාය විනාශ ගන්න කැමති නෑ වගේ කියලා. ඊට පස්සේ මේ වෙඩෝන කියනවා ඔයාට මේක තේරෙන්නේ නෑ කියලා. ඊට මේ වෙඩෝන කියනවා මම ඔයාව තමයි හෙව්වේ කියලා. ඊට පස්සේ මැක්ස් ටෙන්සන් කියනවා එහෙනම් ඒක ලොකු වාසනාවක් අපිව මේ විදිහට හම්බෙච්ච කියලා. ඉතින් මේ විදිහට මේ දෙන්න කතා කරන අතර මෙතෙන් ඉන්න ටිකක් උස මිනිස්සෙක් මේ කෙනා ඇවිල්ලා මැක්ස්ටත් පහර දීලා වෙඩෝනව අල්ලගෙන යන්න හදනවා. ඊට පස්සේ ආයෙත් තව මැක්ස් ටෙන්සන් මේ උස කෙනාට පහර දෙනවා. ඉතින් ඒ වුණාට වැඩක් නෑ මේ උස කෙනා මැක්ස් ටෙන්සන්ව වීසි කරලා දානවා. ඊට පස්සේ ආයෙ මේ ආපු මැක්ස් ටෙන්සන් ඇවිල්ලා මෙයාට ස්ටික් එකකින් පහර දෙනවා. ඉතින් මේකෙන් මේ කෙනා බිමට වැටෙනවා. ඉතින් මේ බිමට වැටෙන ගමන් මෙයාගේ ස්වරූපය රොබෝ කෙනෙක් විදිහට වෙනස් වෙනවා. ඊට පස්සේ වෙඩෝන කියනවා අපි මෙතනින් ඉක්මනටම යන්න ඕන කියලා. ඉතින් මේක ආපු මැක්ස් වෙඩෝනත් එක්ක එළියට යනවා. එළියට ගිහුව වෙඩෝන සහ මැක්ස් කාර් එකෙන් ඉක්මනට මෙතනින් යනවා. ඉතින් මේ වෙලාවේදී මෙතෙන්ට පොලිස් නිලධාරියෙකුත් එනවා. ඉතින් මේ පොලිස් නිලධාරියට අර රොබෝ පහර දෙනවා. ඊට පස්සේ මැක්ස් අහනවා මොනවද මේ වෙන්නේ ඔයා කවුද කියලා. ඊට පස්සේ වෙඩෝන කියනවා මට ඔයාට කියන්න පුළුවන් මම වෙඩෝන කියලා විතරයි කියලා. ඉතින් මේකට තරහ ගිහපු මැක්ස් එකපාරම කාර් එක නවත්තලා ඔයා මට ඇත්ත කියන්න ඕන කියලා කියනවා. ඉතින් ඊට පස්සේ මේ වෙඩෝන කියනවා මේ ලෝකේ කෙනෙක් නෙවෙයි මම වෙන ග්‍රහ ලෝකයක ඉඳන් ආවේ කියලා. ඒ වගේම අප පසුපසෙන් එන සින්ත්‍රොයිඩ් කියලා රොබෝ කෙනෙක් කියලා මෙයා කියනවා. ඉතින් ඊළඟට මෙතෙන්ට සින්ත්‍රොයිඩ් කියන රොබෝ පොලිස් කාර් එකකින් එනවා. ඊට පස්සේ මැක්ස් කොහොම හරි මෙතනින් පලා යනවා. ඒ වුණාට මේ සින්ත්‍රොයිඩ් රොබෝ මේගොල්ලෝ ළඟටම ලං වෙනවා. ඉතින් ඒ වගේම මේ රොබෝ ලේසර් කිරණ වලින් මේ මැක්ස් සහ වෙඩෝන යන කාර් එකට පහර දෙනවා. ඉතින් ඊට පස්සේ මේ මැක්ස් ළඟ තිබුණු ට්‍රක් එකක මේ රොබෝව වද්දලා මේගොල්ලෝ මෙතනින් පලා යනවා. ඉතින් මේ පිපිරීමනුත් බේරුණු මේ රොබෝ මේගොල්ලෝගේ පස්සේ ආයෙත් හඹා යනවා. ඉතින් ඊට පස්සේ ගෑස් ස්ටේෂන් එකක නැවතුණු මැක්ස් සහ වෙඩෝන මේ දෙන්න ගැන කතා කරනවා.
ඉතින් මේ කතා කරන අතරදී වෙඩෝන කියනවා මට සුපිරි බල තියෙනවා කියලා. හැබැයි මේ බේස්ලට් එක නිසා මට ඒව පාවිච්චි කරන්න බෑ කියලා කියනවා. හැබැයි මට ටෙලිපති හැකියාව පමණක් පාවිච්චි කරන්න පුළුවන් කියලා කියනවා. ඉතින් ඊට පස්සේ මේ මැක්ස් අහනවා ඇයි ඔයාට රොබෝ වෙන එක දැනගන්න බැරිද කියලා. ඉතින් ඒකට පිළිතුරු දෙන්න වෙඩෝන කියනවා මේක ජීවියට විතරයි යාන්ත්‍රික දේවල් වලට වැඩ කරන්නේ නැහැ කියලා. ඉතින් මේ විදිහට ටික වෙලාවක් යනකොට මෙතෙන්ට රොබෝ ආයෙත් එනවා. ඉතින් මේ විදිහට මේ රොබෝ කාර් එකකින් එනවා දැකලා මේ දෙන්න හැංගෙනවා. ඊට පස්සේ ඒ රොබෝ මෙතනින් යන්න යනවා. ඊට පස්සේ මේ බේස්ලට් එක අල්ලව මැක්ස් කියනවා මේක සමහරවිට ට්‍රැකින් ඩිවයිස් එකක් වෙන්න පුළුවන් කියලා. ඉතින් මේක ගලව ගන්න මේගොල්ලෝ කම්හලකට යනවා. ටික වෙලාවකට පස්සේ මේ රොබෝ මෙතනටත් එනවා. ඉතින් මේ අතරේ මැක්ස් අර බේස්ලට් එක ගලවන්න උත්සාහ කර ඉන්නවා. හැබැයි බේස්ලට් එක ගලව ගන්න මැක්ස්ට බැරි වෙනවා. වෙඩෝනව දැක්ක මේ රොබෝ වෙඩෝනගේ පස්සෙන් යනවා. ඊට පස්සේ මෙතෙන්ට ආපු මැක්ස් මේ රොබෝට පහර දෙනවා. ඉතින් ඒ විදිහට පහර දීලා ලාවා හැලියකට මේ රොබෝව වටනවා. ඉතින් මේ විදිහට මේ රොබෝගේ කතාව ඉවරයි කියලා හිතාගෙන ඉන්නකොටම මේ රොබෝ මේ ලාවා හැලියෙන් එළියට එනවා. ඉතින් මේ විදිහට එළියට ආපු රොබෝ මැක්ස්ට එයාගේ එක අතකින් පහර දෙනවා. ඒකෙන් මැක්ස් බිමට වැටෙනවා. ඊට පස්සේ මේ රොබෝ වෙඩෝනවත් අරගෙන මෙතනින් ඉක්මනට යනවා. ටික වෙලාවකට පස්සේ මැක්ස්ට සිහිය ඇවිල්ලා මෙයා වාහනින් වෙඩෝනව හොයාගෙන එනවා. ඉතින් මේ වෙඩෝනවගේ ටෙලිපති පවර්ස් ඉඳ එයාට දැනගන්න ලැබෙනවා වෙඩෝන කොහෙද ඉන්නේ කියලා. ඉතින් ඊට පස්සේ මැක්ස් එයාව හොයාගෙන ඉක්මනට මෙතනින් යනවා. ඉතින් මේ අතරේ වෙඩෝනව එයාගේ යානයට ඉරගලා මේ රොබෝ එයාගේ යානේ අලුත් වැඩියා කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් එකපාරටම මෙතෙන්ට ආපු මැක්ස් මේ රොබෝට බාර දෙනවා. ඉතින් මේ රොබෝට ගොඩක් මේකෙන් ඩැමේජ් වෙනවා. හැබැයි මේ රොබෝ මැක්ස්ව වීසි කරලා දානවා. ඉතින් ටික වෙලාවකට පස්සේ මේ රොබෝව ආයෙ රීජෙනරේට් වෙනවා. ඉතින් ඊට පස්සේ බිමට වැටෙන මැක්ස් අහනවා ඇයි ඔයාට වෙඩෝනව ඕන වෙන්නේ කියලා. ඊට පස්සේ මේ රොබෝ කියනවා එයා ඇනඩයි කෙනෙක් කියලා. ඉතින් ඊට පස්සේ වෙඩෝන කියනවා මේ රොබෝ හදන්නේ මාව පාවිච්චි කරලා එයාගේ යානේ බල ගන්නවන්න කියලා. ඉතින් ඊට පස්සේ මැක්ස් කියනවා ඔයාට තේරෙන්නේ නැහැ ජීවිතේක වටිනාකම කියලා. ඉතින් ඊට පස්සේ මේක ආපු මේ රොබෝ මේ මැක්ස්ව විනාශ කරන්න හදනවා. ඉතින් මේ විදිහට මෙයාව විනාශ කරන්න හදනකොට මෙතන විශ්ව පොලිසියෙන් එනවා. ඉතින් මේ විශ්ව පොලිසිය එක්කෙනා එයාව හඳුන්වනවා එයා මැජිස්ට්‍රේට් ලැබ්රිඩ් කියලා. ඉතින් ඊට පස්සේ මේ විශ්ව පොලිස් නිලධාරියටත් පහර දුන්න මේ සින්ත්‍රොයිත් රොබෝ වෙඩෝනවත් අරගෙන එයාගේ යානයේ උඩුමහලට යනවා. ඉතින් මෙතනට ආව මැක්ස් මේ රොබෝගේ දිහාට ගන් පොයින්ට් එක දික් කරනවා. ඊට පස්සේ වෙඩෝන ටෙලිපති වලින් කියනවා අර බලගෝලයට පහර දෙන්න කියලා. ඉතින් ඊට පස්සේ මැක්ස් ඒ බලගෝලයට පහර දෙනවා. ඉතින් ඒක නිසා මේ යානය විනාශ වෙනවා. හැබැයි මැක්ස් සහ අනිත් කට්ටියට බේරෙන්න ලැබෙනවා. හැබැයි රොබෝ නම් මේ වෙලාවේදී විනාශ වෙනවා. ඊට පස්සේ වෙඩෝනත් එයාගේ ඇත්ත ස්වරූපයට වෙනස් වෙනවා. ඉතින් ඒ විදිහට වෙනස් වුණු වෙඩෝන අහනවා මැක්ස්ෙන් ඔයා මගේ ස්වරූපයට කැමති නැද්ද කියලා. ඊට පස්සේ මැක්ස් කියනවා එහෙම එකක් නෑ කියලා. ඊට පස්සේ මේ වෙඩෝන කියනවා මාත් එක්ක අභ්‍යවකාශයට එන්න කියලා. හැබැයි මැක්ස් ඒක ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ මැක්ස් 100 මේ කතාව කියලා ඉවර කරනවා. ඉතින් ඊට පස්සේ එයා කියනවා මැජිස්ට්‍රේට් ලැබ්රිඩ්සින් එයාව විශ්ව පොලිසියට බඳවගත්ත කියලා. ඉතින් මේ අතර කෙවින් නම් හොඳටම නිදාගෙන ඉන්නේ. ඉතින් මේ විදිහට මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. ඉතින් මේ එපිසෝඩ් එක ගොඩක්ම වෙනස් එපිසෝඩ් එකක්. මොකද කිව්වොත් මේ එපිසෝඩ් එකේ බෙන් ගැන කිසිම දෙයක් නැහැ. ඒ වගේම මේ එපිසෝඩ් එක ගැන පුරාවටම තියෙන්නේ මැක්ස් ටෙන්සන් ගැන. ඉතින් මේ වීඩියෝ කොහොමද කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න.